ආයුබෝවන්. යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි සහ නාෆ්ටෝගෑස් සමාගමේ ප්‍රධානියා කියන විදිහට රුසියාවෙන් ඩ්‍රෝන යාන 300ක් සහ මිසයිල් 37ක පමණ ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේක බලශක්තිය යටිතල පහසුකම් ඉලක්ක කරලා කරපු එකක්. සහ මේ නිසා කලාපාටක විදුලිය බිඳ වැටලා තියෙනවා. මේක IFEX පුවත් සේවය හා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයත් තහවුරු කරලා තියෙනවා. යුක්‍රේන බලශක්ති අමාත්‍යාංශය කියන විදිහටත් ඔවුන්ගේ විදුලි යටිතල පහසුකම් වලට මේ ඩ්‍රෝන ප්‍රහාර එල්ල වෙලා තියෙනවා. ඒ වගේම මධ්‍යම ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්කි කලාපය ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයීම අඩාල වෙලා තියෙනවා. සෙලෙන්ස්කි වැඩිදුරටත් කිව්වේ ග්‍රීසියේ අගමැති සමග ස්වභාවික ගෑස් සැපයීම ගැන සාකච්ඡා කළා කියලා. යුක්‍රේන බලශක්ති අමාත්‍යාංශය කියනවා රුසියානු ප්‍රහාර වලින් පසු කලාප දෙකක් හැර අනෙකුත් ප්‍රදේශවලට හදිසි විදුලි කප්පාදුවක් තියෙනවා කියලා. ඊට අමතරව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියනවා ඔවුන්ගේ හමුදා ඩ්නිප්‍රොපෙට්‍රොව්ස්කි කලාපයේ ඔලෙක්සියුකා සහ ඩොනෙට්ස්ක් කලාපයේ නෝවා පවුලිකා ජනාවාස දෙකෙන් යුක්‍රේන හමුදාවන් පළවා හැරියා කියලා. යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඩෙනිස් ෂිමිහාල් අනතුරු අඟවලා තියෙන්නේ මේ ශීත කාලය ඉතා දුෂ්කර වෙයි කියලා. ඒ වගේම ඔහු ලබන වසරේ නේටෝ රටවලින් යුක්‍රේනට ඩොලර් බිලියන 20ක හමුදා ආධාර අවශ්‍ය වෙයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේකෙන් 2026 වෙද්දී ඩ්‍රෝන් බිලියන 10ක් තැනීමට හැකියාව ලැබෙයි කියලා තමයි එයාලා හිතන්නේ. ජර්මනියේ ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරිස් කියනවා යුක්‍රේනට ඩොලර් මිලියන 500ක එක්සත් ජනපද ආයු පැකේජ් එකකට බර්ලින් අරමුදල් සපයනවා කියලා. මේකට ගුවන් ආරක්ෂක පද්ධති සහ පේට්‍රියට් මිසයිල් ඇතුළත් කියලා තමයි වාර්තා වෙන්නේ. පසුගිය මාසයේ රුසියානු ඩ්‍රෝන 20ක් පෝලන්ත ගුවන් සීමාවට ඇතුළු වුණා කියලා ප්‍රවෘත්ති වාර්තා වුණා. ඒත් එක්කම යුරෝපයේ තැන් වල ඩ්‍රෝනය ඉසක් කරන යානා වාර්තා වෙන්න ගත්තා. නමුත් රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවයේ ප්‍රධානියා නම් මේ ගැන කියන්නේ යුරෝපා සංගම් භූමියේ වාර්තා වෙන රුසියානු ඩ්‍රෝනයයි කියන සිදුවීම් නේටෝ එකෙන් වැඩක් කියලා. ඒත් එක්කම යුරෝපීය කොමිසම් සභාපති උර්සුලා වොන් ඩර් ලේන් මේ තර්ජන වලට එරෙහිව ඩ්‍රෝන තාප්පයක් යෝජනා කරලා තියෙනවා. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් පීට් හෙක්සෙක් කියනවා යුද්ධය ඉක්මනින් අවසන් වුණොත් එක්සත් ජනපදය සහ මිත්‍ර පාක්ෂිකයෝ රුසියාවට දඬුවම් කරන්න සූදානම් කියලා. යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි ඔඩෙස්සා නගරාධිපති ග්‍රෙනාඩ් ට්‍රොකනෝව් නගරාධිපති ධූරයෙන් ඉවත් කරලා නව නගරාධිපති ලෙස සර්හි ලයිසක් පත් කරලා තියෙනවා. ට්‍රොකනෝව්ට රුසියානු ගාණු බලපත්‍රයක් තියෙනවා කියන චෝදනාව තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. නමුත් ඔහු නම් මේක ප්‍රතික්ෂේප කරනවා. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියනවා රුසියානු ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ කියලා. නමුත් ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඔහු ප්‍රකාශ කරලා තියෙන්නේ රුසියාවට ශක්තිමත් මූල්‍ය සංචිතයක් තියෙනවා සහ ඒක රුසියාවේ ඉලක්කය සම්පූර්ණ කරගන්න ප්‍රමාණවත් කියලා. යුරෝපයේ පැත්තෙන් යුරෝපා සංගම් ආර්ථික කොමසාරිස් වැල්ඩිස් ඩොම්බ්‍රොව්ස්කි G7 මුදල් අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා තියෙන්නේ මුද්‍රා තැබූ රුසියානු වත්කම් භාවිතා කරලා යුක්‍රේනට ආධාර කරන්න කියලා. ඒත් එක්කම ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නතර කරනවා කියලා ට්‍රම්ප් කියලා තියෙනවා. මේකෙන් පසුව බොර තෙල් මිල 100%කින් ඉහළ ගියා. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක් ඩොලර් 62.45ක් සහ WTI බොර තෙල් බැරලයක් ඩොලර් 58.84ක් ලෙස තමයි අපිට බලා ගන්න පුළුවන් වුණේ. නමුත් ඉන්දියාවෙන් මේ ගැන තාමත් හරි ප්‍රකාශයක් ඉදිරිපත් කළා නැහැ. එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බොසෙන්ට් ජපානයත් රුසියානු බලශක්තිය ආනයනය නතර කරයි කියලා අපේක්ෂා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජිවා යුක්‍රේනට එන්න සැලසුම් කරලා තියෙනවා. ඒ IMF එකෙන් යුක්‍රේනට දෙන්න තියෙන ඩොලර් බිලියන 15ක ණය වෙනුවෙන්. ඒ වගේම යුක්‍රේනය මේකෙන් ඩොලර් බිලියන 10.6ක් මේ වෙන විටත් ලබාගෙන තියෙනවා. මේක තමයි යුක්‍රේන රුසියා යුද්ධයේ නවතම තත්ත්වය. මේක බලලා ඔයාලගේ අදහසුත් කමෙන්ට්ස් වල දාන්න. තාත් යුද පුවත් සඳහා අපිත් එක්කම රැඳිලා ඉන්න. ඔබට සුබ දවසක්.